සුබ දවසක් ළමයි. අපි ප්ලෑන් එකක් චූටි ප්ලෑන් එකක් මම හැදුවා අපේ 2025 ඕලෙවල් කරන අපේ දුවල පුතාලට ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියන පේපර් එකට අදාළව කොටස් දෙකක් තියෙනවා. මොකද්ද MCQ කියලා කොටසකුත් තියෙනවා, ස්ට්‍රක්චර් නැත්නම් රචනා ප්‍රශ්න පත්‍රයකුත් තියෙනවා, බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකුත් තියෙනවා. එතකොට මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් තියෙනවා. මේ 40න් බහුතරයක් අපේ දුවල පුතාලට අමාරු ප්‍රශ්න ටිකක් තමයි ප්‍රශ්න අංක 34 ඉඳලා ප්‍රශ්න අංක 40 දක්වා. ප්‍රශ්න අංක 34 සිට 40 දක්වා තියෙන ප්‍රශ්න ටික අපේ දුවල පුතාලා බහුතරයකට අමාරුයි. right? අනිත් එක්ක තියෙන මේ ප්‍රශ්න මෙතන තියෙන ප්‍රශ්න ඒතොර 6ක්. මේ ප්‍රශ්න 34 35 36 37 38 39 40 ප්‍රශ්න 7ක් තියෙනවා. මේ ප්‍රශ්න 7 එකක් හරි වැරදුනොත් ඒ වැරදි ඒ ප්‍රශ්න 7ට අදාළ උත්තර හොයනකොට උත්තර හොයන ක්‍රමයේ ඇතුලේ එකක් හරි වැරදුනොත් ප්‍රශ්න 7න් බහුතරයක් ප්‍රශ්න වර්ධින්න ඉඩ තියෙනවා. right? අපි හිතමු උදාහරණයක් ගත්තොත් එහෙනම් දැන් මේ ප්‍රශ්න ටික මෙන්නේ 34 ඉඳලා 40 දක්වා ප්‍රශ්න ටික එන්නේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන්නේ. මූල්‍ය ප්‍රකාශන හා ඒ ආශ්‍රිත ගැළපීම් සම්බන්ධ. එතකොට අපි නිකන් උදාහරණයකට ගනිමු ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය හොයනවා කියලා. විකුණුම් පිරිවැය හොයන්න කියලා තියෙනකොට හරියට විකුණුම් පිරිවැය හොයන අයිටමේ ටික දන්නේ නැත්නම් මොනවද කොහොමද හොයන්නේ කියලා දන්නේ නැත්නම් හෝ වැරදීමකින් හරි මොකක් හරි අයිටමයක් වැරදුනොත් ඒ කියන්නේ ඒ විකුණුම් පිරිවැය තුල ඇතුළත් නොකර වුවොත් එතකොට සමස්ත විකුණුම් පිරිවැයත් වර්ධිනවා. විකුණුම් පිරිවැය වර්ධිනකොට ඊළඟට ප්‍රශ්නේ අහලා තිබ්බොත් දලලාභය කියන්නේ මොකක්ද කීයද කියලා දලලාභයත් වර්ධිනවා. මොකද විකුණුම් පිරිවැය පාවිච්චි කරනවා දලලාභය හොයන්න. කොහොමද දලලාභය හොයන්නේ? විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා තමයි දලලාභය හොයන්නේ. එතකොට දලලාභයත් වර්ධිනවා. ඊළඟ ප්‍රශ්නේ අහලා තිබ්බොත් ශුද්ධ ලාභය කීයද කියලා ශුද්ධ ලාභයත් වර්ධිනවා දලලාභය වැරදුනේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න 7 චුට්ට එකකට එකක් පැටලි තමයි ඉස්සරහට යන්නේ. ඒ හින්දා අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ ප්‍රශ්න 7ට කොහොමද උත්තර දෙන්නේ කියලා. right. එතකොට මගේ plan එක මේකයි. මම 2024 කියන්නේ ගිය අවුරුද්දේ පේපර් එකේ ඉඳලා පිටිපස්සට අවුරුදු 10ක් යනකම් ඒ කියන්නේ 2015 වෙනකල් තියෙන ප්‍රශ්න පත්‍ර 10ෙම MCQ එකේ ප්‍රශ්න අංක 34 සිට 40 දක්වා තියෙන සියලුම ප්‍රශ්න වීඩියෝ 10ක් ඔස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. right? එතකොට අද මේ වීඩියෝ එකේ වීඩියෝ සීරීස් එකක් තියෙනවා. එතකොට පුතාලා මම මගේ channel එකට වීඩියෝස් ටික දානවා. මම දැන් මේ lesson එක කරලා ඉවරනක මම මේ වීඩියෝ එක දානවා. එතකොට පුතාලා මේක බලලා ඊළඟ වීඩියෝ එකත් මම ඒත් එක්කම දානවා පුළුවන් ඉක්මනින්. එතකොට පුතාලා මේ ප්‍රශ්න ටික පිළිවෙලට ඒ වීඩියෝස් ටික ඔක්කොම බලලා පිළිවෙලට රෙඩි වෙලා යන්න. මොකද පේපර්ස් 4ක් කරනකොට පුතාලා නිකම්ම ට්‍රැක් එකට වැටෙනවා. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. වීඩියෝ ටික බලන්න. මේක සීරියස් එකක්. එතකොට channel එකේ මම එකින් එක දානවා. පුතාලා ඒවට ගිහින් බලන්න. එතකොට මම අද plan කරන්නේ පුතේ කතා කරන්න 2024 ගිය අවුරුද්දේ අහපු ප්‍රශ්න පත්‍රයක් ගැන. right? ගිය අවුරුද්දේ අහපු ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න ටික නෙමෙයි. රචනා ප්‍රශ්නයකේ තියෙනවා ආදායම් ප්‍රකාශ සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. රචනා ප්‍රශ්න පත්‍රයක මම පැත්තකින් තියලා ඒක මම වෙනම වීඩියෝ සීරීස් එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ 2025 පෙබරවාරි මාසේ කියන්නේ 2025 කට්ටියනේ 2026 පෙබරවාරි මාසේ විභාග ලියන්න ඉන්න කට්ටියට ලියන්න කලින් මම රචනා ප්‍රශ්න වලත් ඒ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රශ්නය අවුරුදු 10ක වීඩියෝස් ටිකක් හදලා පුතාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. right මේ එතකොට අද මම කතා කරන්නේ 2024 බහුවර්ණ ප්‍රශ්න පත්‍රය MCQ එකේ
ප්‍රශ්න අංක 34 ඉඳලා ප්‍රශ්න අංක 40 දක්වා ටික. එතකොට මතක තියාගන්න මේ දැන් අද මම කතා කරන මේ ඔයාලා බලන වීඩියෝ එක සිංහල මීඩියම් එකක්. මේකෙම මම ඉංග්‍රීසි මීඩියම් වීඩියෝ එකක් කරනවා. මොකද මම ක්ලාස් සිංහල මීඩියම් and ඉංග්‍රීසි මීඩියම් කියලා දෙකම කරන නිසා මගේ ළමයි දෙගොල්ලම ඉන්නවා. එතකොට දෙගොල්ලටම උදව්වක් වෙන්න මම මේක මාධ්‍ය දෙකෙන්ම කරනවා, සිංහල මාධ්‍ය හා ඉංග්‍රීසි මාධ්‍ය. එතකොට අද මම කරන මේ ඔයාලා දැන් බලන වීඩියෝ එක සිංහල මාධ්‍යයක මේකෙම 2024 ඉංග්‍රීසි මාධ්‍ය එකත් මම මේත් එක්කම ඔයාලගේ යාළුවෝ ඉන්නවා යාළුවන්ට දෙන්න ෂෙයා කරගන්න. එතකොට යාළුවන්ට ලොකු උදව්වක් වෙයි. රයිට්. එතකොට මම අද කතා කරන්නේ ප්‍රශ්න අංක 34 ඉඳලා 40 දක්වා. මොකක්ද අවුරුද්ද 2024 2025 කියන ඒ කියන්නේ මේකේ 2024 පේපර් එක. නමුත් ඒක අපි කතා කරන්නේ 2024 25 කියලා. එතකොට ඒකේ 34 වෙනි ප්‍රශ්නේ ඉඳලා 40 දක්වා තියෙන ආදායම් ප්‍රකාශ හා මූලිකත්ව ප්‍රකාශ වලට අදාළ නැත්තම් මූල ප්‍රකාශ වලට අදාළ MCQ 7ම අද මම ඔයාලත් එක්ක කතා කරනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා තියන්න. ඒත් එක්කම මම මේව කතා කරනකොට මේකට අදාළව තියරි පාර්ට් එකක් තිබ්බොත් ඒකත් ඔයාලත් එක්ක කතා කරනවා. ඒකත් ඔයාලට ඉස්සරහට වැදගත් වෙයි කියලා හිතනවා. තියරි කෙරිච්ච නැති දුවල පුතාලා ඉන්නවා නම්. රයිට්. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මේක තමයි අපේ අද පේපර් එකේ කතා කරන පේපර් එක. මොකද්ද පේපර් එක 2024 පළවෙනි කොටසේ MCQ 34 ඉඳලා 40 දක්වා MCQ මම කතා කරනවා. 7ම කතා කරනවා. රයිට්. මොකද්ද කියන්නේ? අපි ප්‍රශ්නේ හොඳට ප්‍රශ්න කියවලා බලමු. ප්‍රශ්න කියවලා බලලා ප්‍රශ්නෙත් එක්ක කරන දේවල් වගේක් තියෙනවා. ප්‍රශ්න කියවන ගමන් කරන දේවල් වගේක් තියෙනවා. ඒවත් ප්‍රැක්ටිස් කරගෙනම අපි වැඩේ කරගමු. රයිට්. පැන්සලක් මතක් කරලා පුතා මේකට අනිවාර්යයෙන්ම ප්‍රශ්න අංක 34 ඉඳලා 40 දක්වා උත්තර දෙනකොට අනිවාර්යයෙන්ම ඔයාලා පැන්සලක් පාවිච්චි කරන්න මතක තියාගන්න. රයිට්. පැන්සලක් පාවිච්චි කරලා ඒක මොකද අපේ කටු වැඩ වලට අපේ පොඩි වැඩ වගේක් තියෙනවා. අමතර තොරතුරු වගේක් දෙනවා. ඒවට අපිට වැදගත් වෙනවා මොකද්ද පැන්සලකින් කරන එක. රයිට්. අපි එහෙනම් පටන් ගමු. පළවෙනි මම කියවගෙන යනවා. පහත සඳහන් තොරතුරු භාවිතා කරමින් අංක 34 සිට 40 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා කියනවා. මොකද්ද? පහත තොරතුරු භාවිතයෙන් අංක 34 සිට 40 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා කතා කරනවා. රයිට්. කියනවා සැම්සන් 2024 දින 2024 දින රුපියල් ලක්ෂයක් යොදා කුලියට ගත් ගොඩනැගිල්ලක ව්‍යාපාරයක් ආරම්භ කළේය. රයිට්. එතකොට මෙයාගේ බිස්නස් එක ආරම්භ කරලා තියෙන්නේ 2024 1/1. මොකද්ද මෙයා කරලා තියෙන්නේ? මුදලින් රුපියල් ලක්ෂයක් ව්‍යාපාරයට යොදවනවා. මේ යොදවපු මුදලෙන් එයා ගොඩනැගිල්ලක් ගන්නවා. ගොඩනැගිල්ලක් අරන් ඒ ගොඩනැගිල්ල තමයි මෙයා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ. රයිට්. හොඳට මතක තියාගන්න පුතා. අලුතින් ආරම්භ කරපු ව්‍යාපාරයක් නම් අපේ ගානේ තියෙන්නේ අනිවාර්යයෙන් මේ ගානේ ඒ ව්‍යාපාරයට අදාළ ආරම්භක ශේෂයන් නැහැ. මුකුත්ම ආරම්භක ශේෂයන් නැහැ. මොකද්ද? අපිට දීලා තියෙන ගානේ ආරම්භක ව්‍යාපාරයකට අදාළ ගාණක් නම් ආරම්භක ව්‍යාපාරයකට අදාළ ගාණක් නම් ඒ කියන්නේ අපිට දුන්න ගානේ ඒ අපි කතා කරන අවුරුද්දෙම නම් ආරම්භ කරලා තියෙන්නේ. අන්නේ ව්‍යාපාරයට කිසිම ආරම්භක ශේෂයක් නැහැ. ආරම්භක ශේෂයන් විදිහට අපි දන්නවා එන්න පුළුවන් සාමාන්‍ය පොදුවේ අපි කතා කරමු මොනවද ආරම්භක ශේෂයක්? ආරම්භක මුදල් ශේෂ. ආරම්භක මුදල් ශේෂයක් නැහැ. ආරම්භක තොගයක් නැහැ. ආරම්භක ප්‍රාග්ධනයයි යොදවන ප්‍රාග්ධනය කියන්නේ දෙකක්. ආරම්භක කියන එකේ තේරුම පුතා ගිය වර්ෂයෙන් මේ වර්ෂයට ආපු දෙයක්.
ඊට කලින් වර්ෂයේ මූල්‍ය වර්ෂයේ මේ අවුරුදු මේ වර්ෂයේ මේ මූල්‍ය වර්ෂයට ආපු දෙයකට තමයි අපි ආරම්භක කියන්නේ. එතකොට අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් කලින් වර්ෂයක් නැහැනේ. එහෙනම් මේ වර්ෂයේ තියෙන. එතකොට මේ වර්ෂයේ තුල ආරම්භක ශේෂයන් මේ ව්‍යාපාරයේ නෑ. ඒක හොඳට මතක තියාගන්න අපේ ඉස්සරහා ගණන් වලට. right. කුලියට ගත් ගොඩනැගිල්ලක ව්‍යාපාරයක් ආරම්භ කළේය. මෙම ව්‍යාපාරයේ 2024 12/31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ තොරතුරු පහත දැක්වේ. 2024 12/31 දින අපේ ගිණුම් වර්ෂය වෙන්නේ මොකද්ද? අපේ ගිණුම් වර්ෂය වෙන්නේ 2024 හොඳට මතක තියාගන්න මේවා පුරුදු වෙන්න මේවා වටිනවා මේවා පුරුදු වෙන්න අපේ ගිණුම් වර්ෂය වෙන්නේ කොහොමද 2024 1/1 සිට 2024 12/31 එතකොට මේක තමයි අපේ ගිණුම් වර්ෂය මේක අපේ ගානේ අපි උඩින්ම පැන්සලකින් ලියා ගන්න ඕන මේක තමයි අපේ ගානේ පදනම ගාන හදනකොට අපි මේක තමයි පාවිච්චි කරන්නේ right ඒවා ප්‍රැක්ටිස් කරන්න right එන එකත් හරි කියනවා 2024 12/31 දිනට ඒ කියන්නේ අපේ ගිණුම් වර්ෂයේ අවසාන දිනට බැංකුවේ ශේෂයක් තිබිලා තියෙනවා 44000ක් ණය ගැතියෝ ඉඳලා තියෙනවා 86000ක් ගිණුම් වර්ෂ අවසානයේදී මුදල් ශේෂය 125000ක් තිබිලා තියෙනවා අතේ යන්ත්‍රෝපකරණ තිබිලා තියෙනවා 250000ක් අයිතිකරු යෙදූ බෙදාහැරීමේ වෑන් රථ අන්න කතාවක් කියන පිරිවැයට තමයි මේක තියෙන්නේ කවදද දීලා තියෙන්නේ ව්‍යාපාර 2024 4/1 පුතා අයිතිකරුට ව්‍යාපාරයක් ආරම්භ කරන අවස්ථාවේදී අයිතිකරු ප්‍රාග්ධනයේ විදියට යොදවනවා මේ යොදවන දේවල් කොටස් දෙකකට අඳුන ගන්න පුළුවන් එකක් තමයි මුදල් විදියට ව්‍යාපාරයේ ප්‍රාග්ධනය යොදවන්න පුළුවන් හා වත්කම් විදියට යොදන්න පුළුවන් වත්කම් විදියට යොදවුවත් ව්‍යාපාරයේ මුදල් විදියට යොදවුවත් ඒක ව්‍යාපාරයේ ප්‍රාග්ධනයක් වෙනවා right එතකොට මෙයා මුදලේ රුපියල් ලක්ෂයකුත් බෙදාහැරීමේ වෑන් රථයක් විදිහටත් බෙදාහැරීමේ වෑන් රථයක් නේද? ඔව්. බෙදාහැරීමේ ලොරි රථයක් විදිහටත් ලක්ෂ 8ක ලොරි රථයක් ව්‍යාපාරයට දීලා තියෙනවා. එහෙනම් මෙයා මුළු ව්‍යාපාරයේ යොදවපු ප්‍රාග්ධනය වෙන්නේ පුතා රුපියල් ලක්ෂ 9යි. right? ඒතර මුළු ප්‍රාග්ධනයේ ලක්ෂ 9යි මේ මුළු ප්‍රාග්ධනය හැදෙන්නේ මුළු ප්‍රාග්ධනයේ ලක්ෂ 9යි. මුළු ප්‍රාග්ධනයේ ව්‍යාපාරය යොදවපු ආරම්භක වර්ෂයේදී ආරම්භක දිනට යොදවන ව්‍යාපාරයේ ප්‍රාග්ධනයේ විදිහට ලක්ෂ 9ක්. ඒ ලක්ෂ 9 හැදෙන්නේ කොහොමද? රුපියල් ලක්ෂයක් මුදල් වෙනවා. ලක්ෂයක් මුදල් වෙනවා. ඉතුරු ලක්ෂ 8 වත්කම් යෙදවීමක්. ඒ වත්කම මෝටර රථයක් වෙන්න පුළුවන්, ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, ඕන දෙයක ජංගම නොවන වත්කමක් යොදවනවා. right? ජංගම නොවන වත්කම් ජංගම නොවන වත්කම් දැන් මගෙන් අහන්න එපා ජංගම වත්කම් හා ජංගම නොවන වත්කම් මොනවද කියලා මේවා අපි කලින් පාඩම් වලදී කතා කරලා තියෙන්න ඕනේ කමන්නේ ජංගම වත්කමක් කියන එකයි ජංගම නොවන වත්කමයි කියන එකයි මම වෙනම ඕනනම් ඒවා වෙනම කතා කරන්නම් මෙතනදී කතා කරන්න ගියොත් මේ වැඩේ දීර්ඝ වෙනවා රයිට් එතකොට අපිට මේ ප්‍රශ්න ටික කරගන්න බැරිනවා ඔන්න එහෙනම් අයිතිකරු 2024 1/1 දින ව්‍යාපාරයේදී ප්‍රාග්ධනය වෙන්නේ රුපියල් ලක්ෂ 9ක් කොහොමද මේ ලක්ෂ 9 හැදෙන්නේ රුපියල් ලක්ෂයක් මුදල යොදවනවා රුපියල් ලක්ෂ 8ක් බෙදා හැරීමේ වෑන් රථයක් විදියට යොදවනවා right මම මෙතන බෙදා හැරීමේ වෑන් රථ කියලා කියන්නම් ලොරි රථ ලොරි රථයක් ව්‍යාපාරයට යොදවනවා හරි හරි 2024 12/31 දිනට වගකීම් අන්න මේ අපේ ගිණුම් වර්ෂයේ අවසාන දිනට වගකීමක් දීලා තියෙනවා මොකද්ද 110 බැංකු ණය මුදල 110 බැංකු ණය මුදල කවදාද දරන් තියෙන පුතා 110 බැංකු ණය මුදල 2024 1/1 දින ලබාගත. ඒ කියන්නේ අපේ ගිණුම් වර්ෂයේ ආරම්භක දිනේමයි බැංකු ණය මුදල ලබාගෙන තියෙන්නේ. එතකොට මෙහෙම ලබාගත් බැංකු ණය මුදලට කවදාද රුපියල් කීයද ගන්න රුපියල් ලක්ෂයක් නේද රුපියල් ලක්ෂයක් ගන්න බැංකු ණය රුපියල් ලක්ෂයක් බැංකු ණයක් ගන්නවා කවදද ගන්නේ 2024
එකයි එක බැංකු ණය වලට අදාළ පොලිය කියලා කියනවා. කීයක්ද? 10ක් වාර්ෂිකව 10%ක පොලියක් කියලා කියනවා. එහෙනම් වාර්ෂිකව 10%ක් නම් ලක්ෂයට 10%ක් කියන්නේ කීයද පුතා? ලක්ෂයට 10%ක් කියන්නේ කීයක් වෙනවද? ලක්ෂයට 10%ක් කියලා කියන්නේ රුපියල් 10000. එහෙනම් ව්‍යාපාරයේ මේ ලබාගත් ණය වෙනුවෙන් කීයක් ගෙවන්න ඕනද? රුපියල් 10000ක පොලියක් බැංකුවට ගෙවන්න ඕනේ. රයිට්? එතකොට එහෙනම් මේක මේ විදිහට තමයි සටහන් වෙන්නේ. පුතා ආදායම් මූල්‍ය ප්‍රකාශන කොටස් දෙකකට බෙදනවානේ. මූල්‍ය ප්‍රකාශන කොටස් දෙකකට බෙදනවා. මොකද්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හා ආදායම් ප්‍රකාශය කියලා. ආදායම් ප්‍රකාශයට ගනුදෙනු සටහන් කරනකොට ආදායම් වියදම් සටහන් කරනකොට යම් ආදායමක් මුදලින් ලැබුණා හෝ නොලැබුණා හෝ වර්ෂයට අදාළ ආදායම් විදිහට සටහන් කරන්න ඕනේ. රයිට්? මොකද්ද? ආදායමක් නම් ඒකේ මුදලින් ලැබිලා තිබ්බත් නැත්නම් ඒක වර්ෂයට අදාළ නම් ආදායමක් විදිහට ආදායම් ප්‍රකාශය ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම වියදමක් නම් අපි ඒ වියදම මුදලින් ගෙවලා තියෙන්න පුළුවන්, ගෙවලා නැති වෙන්න පුළුවන්. ගෙවුවද නැද්ද කියලා අදාළ නැහැ. ඒක වර්ෂයට අදාළ වියදමක් නම් ඒ වියදම ආදායම් ප්‍රකාශයට යන්න ඕනේ. හරිද? ඔන්න එහෙනම් බැංකු ණය පොලිය විදිහට ආදායම් ප්‍රකාශයට යන්න ඕනේ රුපියල් 10000. ඒ වගේම මේ බැංකු ණය පොලිය මේ වෙනකොට මුදලින් ගෙවලා නැත්තම් රුපියල් 10000 මුදලින් ව්‍යාපාරේ ගෙවලා නැත්තම් ඒක ව්‍යාපාරයේ වගකීමක් වෙනවා. එහෙනම් ඒක ගෙවිය යුතු බැංකු ණය පොලිය විදිහට ජංගම වගකීම් වලට යන්න ඕන. රයිට්? මේකෙන් භාගයක් ගෙවලා තියෙනවා නම් ඉතුරු කොටස ජංගම වගකීම් විදිහට ගෙවිය යුතු බැංකු ණය පොලිය විදිහට යන්න ඕනේ. රයිට්? කොහොම තමයි ඔය ගැළපිලි හැදෙන්නේ. රයිට්? එහෙනම් අපි මෙතනම දාගමු බැංකු ණය පොලිය කීයද? මම අර පැන්සලක් පාවිච්චි කරන්න කිව්වා නේද පුතාලට? එහෙනම් බැංකු ණය පොලිය කීයද? රුපියල් 10000යි. ඕන හදපු විදිය දාගන්න ලක්ෂයට 10 කියලා හදාගන්න. රයිට්? ඊට පස්සේ කියනවා 2024 12:31 දිනට ණය හිමියෝ ඉන්නවලු රුපියල් 42500ක් ණය හිමියෝ ඉන්නවා කියලා කියනවා. රයිට්? ඊට පස්සේ කතා කරනවා අපි ආදායම් ගැන. අපිට මුදලට විකුණුම් රුපියල් 3,50,000යි. ණයට විකුණු රුපියල් 3,70,000යි. පුතා මතක තියාගන්න මුදලට වික්කත් ණයට වික්කත් විකුණුම්මයි. මොකද්ද? මුදලට වික්කත් ණයට වික්කත් විකුණුම්ම තමයි. ඒතකොට විකුණුම් හැදෙනකොට අපි දන්නවා විකුණුම් කොහොමද හැදෙන්නේ? විකුණුම් වල එකතුව වෙන්නේ අපිට විකුණු නැත්නම් මුදලට විකුණුම් ධන ණයට විකුණුම්. ඒතර ඔය දෙකේ එකතුවෙන් තමයි මුළු විකුණුම් හැදෙන්නේ. right? එහෙනම් මුළු විකුණුම් වෙන්නේ ණයට විකුණුම් හා අපිට විකුණුම් කියන දෙකේම එකතුවක. එතකොට මෙතන මුළු විකුණුම් කීයක් වෙනවද? මුදලට විකුණුම් තියෙනවා කීයක්ද? මුදලට විකුණුම් තියෙනවා 3,50,000ක්. 3,50,000ක් මුදලට විකුණුම් තියෙනවා. ණයට විකුණුම් තියෙනවා 3,70,000ක්. එතකොට මුළු විකුණුම් වෙනවා කීයද? 7,20,000ක් විදිහට මුළු විකුණුම් වෙනවා. right? එහෙනම් අපි මෙන්න මෙතන අපි දාගන්නවා මෙන්න මේ දෙකේම එකතුව විදිහට මේ දෙකේම එකතුව විදිහට අපි දාගන්නවා 7,20,000. ඒක අපිට ඉස්සරහට ගොඩාක් ලේසි වෙයි වැඩේ කරගන්න. 7,20,000. right? ඔන්න මම මේක 7,20,000ක් කියලා එතන ලියාගත්තා. මේ තියෙන 7,20,000ක් කියලා මේ දෙක එකතුව ලිව්වා. right? ඊළඟට ආදායමට තව තියෙනවා අමතර ආදායමක් තියෙනවා රුපියල් 80,000ක්. ඒතර අමතර ආදායමකුත් තියෙනවා රුපියල් 80,000ක් විකුණුම් වලට අමතරව. right? වියදම් ගැන කතා කරනකොට ගොඩනැගිලි කුලී ගෙවීම ආර මුලදිම ව්‍යාපාරය ආරම්භ කරනකොට ගොඩනැගිලි කුලියට ගත්තා කියලා කියන්නේ.
කුලියටගත් ගොඩනැගිල්ලක ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගියා කියලා කියන්නේ. එතකොට ඒ ගොඩනැගිල්ලට අදාළ කුලිය ගෙවලා තියෙන රුපියල් 30000ක්. විදුලි ගාස්තු ගෙවීමක් තියෙන රුපියල් 60000ක්. අත්තිට ගැනුම් තියෙනවා 340000ක් හා මුදලට ගැනුම් තියෙනවා 340000ක්. රයිට්. එහෙනම් අපි දන්නවා විකුණුම් මුළු විකුණුම් හොයන්නේ මේ වගේම නම් මුළු ගැනුම් හොයන්නේත් අත්පිට ගැනුම් ධන ණයට ගැනුම් මුළු විකුණුම් මුළු ගැනුම් සමානයි මුදලට ගැනුම් නැත්නම් අත්පිට ගැනුම් මුදලට ගැනුම් කියන්නේ අත්පිට ගැනුම් ධන ණයට ගැනුම්. right. එහෙනම් මෙතන අත්පිට ගැනුම් කීයක් තියෙනවද? 340000ක් තියෙනවා. ණයට ගැනුම් ලක්ෂයක් තියෙනවා. right. ණයට ගැනුම් ලක්ෂයක් තියෙනවා. එහෙනම් මුළු ගැනුම් විදියට එන්නේ කීයද? 4,40,000. එහෙනම් මුළු ගැනුම් විදියට යනවා කීයද? 4,40,000. right. එහෙනම් අපි ඒක දාගමු. එහෙනම් මෙන්න මේ ගැනුම් දෙක අතර තියෙනවා 4,40,000ක් තියෙනවා මුළු ගැනුම්. මේවා අපිට ඉස්සරහට ඕනේ වෙනවා වැඩේ කරගන්න ලේසි. right. අවසාන එක ණය පොලී ගෙවීම. අන්න කතාවක් තියෙනවා පුතා. අපි කලින් අපිට ණය පොලිය කියලා ආවා කීයක්ද? රුපියල් 10000ක්. මේ තියෙන කලින් ණය පොලිය විදිහට 10000ක් ආවා. එතකොට ණය පොලියෙන් රුපියල් 7500ක් ගෙවලා තියෙනවා නම් තව කීයක් ගෙවන්න තියෙනවද? රුපියල් 2500ක් ගෙවන්න තියෙනවා. මේකේ නම් කොහෙටද යන්න ඕනේ? මේක ජංගම වගකීමක් වෙන්න ඕනේ පුතා. ගෙවිය යුතු බැංකු ණය පොලිය කියලා. right. ගෙවිය යුතු බැංකු ණය පොලිය වෙනවා රුපියල් 7500 10000න් 7500ක් ගෙවලා තියෙනවා නම් ඉතුරු 2500 ගෙවිය යුතු බැංකු ණය පොලිය වෙනවා. right. එහෙනම් මං හිතනවා තේරෙන්න ඇති කියලා කතාව. right. අතිරේක තොරතුරු තියෙනවා බෙදා හැරීමේ රට වාර්ෂික 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ෂෙය කරයි. right. බෙදා හැරීමේ වෑන් රටේ වටිනාකම ලක්ෂ 8යි. බෙදා හැරීම වෑන් රටේ වටිනාකම ලක්ෂ 8යි. මේක වර්ෂයකට 10% ගානේ ෂෙය කරනවා. right. බෙදා හැරීම වෑන් රටේ පිරිවැය ලක්ෂ 8යි. වර්ෂයකට 10% ගානේ ෂෙය කරොත් එහෙම රුපියල් 80000ක් එනවා. එතකොට මේක වාර්ෂික ෂෙය වෙනවා බෙදා හැරීමේ වෑන් රට. බෙදා හැරීම වෑන් රටවල වාර්ෂික ෂෙය වියදමක් වෙනවා. ඒ මොන ශීර්ෂය යටතේ වියදමක්ද? බෙදා හැරීමේ වියදම් යටතේ එන බෙදා හැරීමේ වෑන් රට ෂෙය වෙනවා. right. මේක ව්‍යාපාරයේ වියදමක් වෙනවා. ඒ වගේම බෙදා හැරීමේ වෑන් රට ව්‍යාපාර වත්කමක් වෙනවා. ඒතකොට වත්කමක ශුද්ධාගේ ධාරණාගේ පෙන්නකොට අපි මෙන්න මේ ලක්ෂ 8න් වර්ෂයේ ෂය අඩු කරලා ඉතුරු වෙන ප්‍රමාණය තමයි ජංගම නොවන වත්කම් වල බෙදා හැරීමේ වෑන් රට කියලා අපිට පෙන්වන්න ඕනේ ධාරණාගේ 7,20,000. right. 7,20,000 පෙන්වන්න ඕනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වත්කම් යටතේ 80,000 වියදමක් විදිහට ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ආදායම් ප්‍රකාශයේ බෙදා හැරීමේ වියදම් යටතේ වියදම් විදිහට බෙදා හැරීම රට ෂෙය විදිහට පෙන්නන්න ඕනේ. right. හරි.
ඕනම් බෙදා හැරීම රතශය කීයක් ආවද? රුපියල් 80000ක් ආවා. එහෙනම් අපි මේක මෙතනින් 80000යි කියලා දාගන්නවා. එතකොට මතක තියාගන්න මෙන්න මෙතනින් අඩු වෙන්න ඕන රුපියල් 80000. රුපියල් 80000ක් අඩු වෙන්න ඕනේ මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වත්කම් විදිහට බෙදා හැරීමේ රට අපි දානකොට. රයිට්. කියනවා 2024 12 31 දිනට ඉතිරි බඩු තොගේ කිසිවක් නොවේ. ව්‍යාපාරයෙන් මිලදී ගත්ත සියලුම බඩු ව්‍යාපාරය විසින් ගිණුම් වර්ෂය අවසාන වෙනකොට විකුණලා තියෙනවා. හොඳට මතක තියාගන්න මේක ආරම්භ කරෙත් මේ ගිණුම් වර්ෂය ආරම්භයේමයි මේ ව්‍යාපාරය. ඒතර ආරම්භක තොගයකුත් නැහැ. මෙයාලා දෙන අතිරේක තොරතුරු වල අවසාන තොගයකුත් නැහැ. එහෙනම් අපිට විකුණුම් පිරිවෙහ හොයන එක හරි ලේසි. රයිට්. ඊළඟට ණය ගැතියෙකුගෙන් රුපියල් 6000ක් බොල් ණය ලෙස කපා හරින ලදී. රයිට්. බොල් ණය විදිහට 6000ක් කපනවා කියලා කියන්නේ බොල් ණය අපේ වියදමක් වෙනවා. මොන වියදමක්ද? බෙදා හැරීමේ වියදමක් වෙනවා බොල් ණය. එතකොට මේකත් බෙදා හැරීමේ distribution expenses එකක්. මේකත් distribution expenses එක බෙදා හැරීම වියදමක්. එතකොට බොල් ණය කියන්නේ බෙදා හැරීමේ වියදමක්. එතකොට ඒක යනවා ආදායම් ප්‍රකාශයෙන් අඩු වෙන්න ඕනේ රුපියල් 6000ක් බොල් ණය කියලා. ඒ වගේම පුතේ බොල් ණය සම්බන්ධ ගැළපෙළි වලට මතක තියාගන්න ව්‍යාපාරයේ අවසාන දිනට ඉන්න ණය ගැති ශේෂයමුත් මේ රුපියල් 6000 අඩු වෙන්න ඕනේ. එහෙනම් මෙතනිමුත් රුපියල් 6000ක් අඩු වෙන්න ඕනේ. රයිට්? මෙතනිමුත් රුපියල් 6000ක් අඩු වෙන්න ඕනේ. අඩු වෙලා තමයි මූල තත්ත්ව ප්‍රකාශය ණය ගැති විදිහට යන්න ඕනේ. රයිට්. ඔන්න අපේ කතාවට අදාළ ගොඩක් දේවල් අපි අදාගත්තා. රයිට්. දැන් පළවෙනි ප්‍රශ්නේ 2024 දිනට සෑම්ගේ ව්‍යාපාරයේ යෙදූ ප්‍රාග්ධනය අන්න උත්තරයක් එනවා. අපි උඩින්ම කතා කරා එකක් රුපියල් ලක්ෂයක් මුදලින් යොදවනවා අනිත් එක බෙදා හැරීමේ වෑන් රථයක් එයා ව්‍යාපාරයට යොදවනවා. එතකොට මෙන්න මේකයි මෙන්න මෙතන ලක්ෂයයි මෙතන ලක්ෂ 8යි කියන දෙකේම එකතුව තමයි ව්‍යාපාරයට යෙදූ ප්‍රාග්ධනය වෙන්නේ. කීයද ප්‍රාග්ධනය? රුපියල් එහෙනම් ලක්ෂ 9යි. ලේසි උත්තරේ ලක්ෂ 9යි. 35 වෙනි එක සෑම්ගේ ව්‍යාපාරය 2024 12 31 දින අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය. රයිට්. විකුණුම් පිරිවැය වෙනකොට අපි දන්නවා මේ ව්‍යාපාරයේ තියෙන්නේ පුතා මේ ව්‍යාපාරයේ ආරම්භක තොගයකුත් නැහැ අවසාන තොගයකුත් නැහැ. සාමාන්‍යයෙන් කොහොමද විකුණුම් පිරිවැය හොයන්නේ? විකුණුම් පිරිවැය හොයනකොට අපි පොඩි පිළිවෙලක් තියෙනවා. පළවෙනියට එනවා ආරම්භක තොගය. ඒකට එකතු වෙනවා ගැනුම්. ගැනුම් ආපසු යවුම් තියෙනවා නම් ගැනුම් වලින් අඩු වෙනවා. ඊට අමතරව පැටවුම් ගාස්තු, ගෙනීමේ කුලි, බෑම් කුලි ඔය වගේ මොන හරි බාන්න ගේන එකට අදාළ වියදම් තියෙනවනේ ඒකත් ගැනුම් වලට එකතු කරනවා. එකතු කරලා ආරම්භක තොගයට ওই ටික එකතු කරාට පස්සේ එන උත්තරයට අපි කියනවා භාවිතය සඳහා ඉදිරිපත් කළ තොගේ වටිනාකම කියලා. අන්න ඒකෙන් අපි අඩු කරනවා මොකද්ද? අවසාන තොගේ. එතකොට එනවා විකුණුම් පිරිවැය. රයිට්. එතකොට මෙතන ආරම්භක තොගයක් නැහැ අවසාන තොගයක් නැහැ. එතකොට මෙතන එක්ක තියෙන්නේ ගැනුම්. ගැනුමුත් කොටස් දෙකක් යටතේ තියෙනවා. මුදලට ගැනුම් හා ණයට ගැනුම් කියලා. මේ ගානේ කොහෙවත් කියනකොට අපිට පැටවුම් ගාස්තුවත් ගෙනීමේ කුලී ඒ වගේ මුකුත් සටහනක් තිබ්බේ නැහැ වියදම් වල. රයිට්. ඒ වගේම ගැනුම් ආපසු යවුම් ගැන කතාවක් තිබෙත් නැහැ. එහෙනම් මේකේ විකුණුම් පිරිවැය වෙන්නේ සරලයි. මොකද්ද? ගැනුම් වල මුළු වටිනාකම විකුණුම් පිරිවැය වෙනවා. ගැනුම් හැදුනේ කොහොමද? අපිට ගැනුම් හා ණයට ගැනුම් කියන දෙකේම එකතුව. එහෙනම් මේකේ උත්තරේ තියෙනවා මෙන්න තියෙනවා. අපි ඒක දාගත්තා 4,40,000ක් වෙනවා මුළු ගැනුම්. රයිට්. උත්තරේ ලේසි. 36 වෙනි එක සෑම්ගේ ව්‍යාපාරයේ 2024 12 31 දින අවසන් වර්ෂය සඳහා දල ලාභය. රයිට්. දල ලාභය හොයන එක ලේසි. දල ලාභය හොයන්නේ කොහොමද පුතාලා? ඒකත් මම කියන්නම්. දල ලාභය හොයන්නේ කොහොමද? ලේසි. හරි. දල ලාභයට චූටි සමීකරණයක් පාවිච්චි කරන්න පුළුවන්. දල ලාභය සමානයි විකුණුම් අඩු කිරීම විකුණුම් පිරිවැය. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරනවා. රයිට්.
මෙතන විකුණුම් අපිට ආවා මේ ගානේ හැටියට විකුණුම් තිබ්බේ අර අපිට විකුණුම් හා ණයට විකුණුම් කියලා දෙකක් තිබ්බා. මේ තියෙන්නේ. එතකොට අපි ආවා මුළු විකුණුම් කියලා කීයක්ද? 7,20,000ක්. මුළු විකුණුම් විදිහට 7,20,000ක් ආවා. එතකොට අපිට විකුණුම් පිරිය විදිහට මේ ගානේ ආවා යට අහපු ප්‍රශ්නෙත් එක්ක අපිට විකුණුම් පිරිය විදිහට තිබ්බේ ගැනුම් විතරයි. එහෙනම් විකුණුම් පිරිය තිබ්බා 4,40,000ක්. right 4,40,000ක් 7,20,000න් අඩු කරාම කීයද උත්තරේ? 2,80,000යි නේද? 2,80,000යි. right උත්තරේ 2,80,000යි. මේකේ උත්තරයක් තියෙනව නේද එහෙනම්? උත්තරයක් තියෙනවා 2,80,000යි කියලා උත්තරේ අංක 1. උත්තරේ අංක 1 එහෙනම් උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් උත්තරේ අංක 1 2,80,000. right ඊළඟ ප්‍රශ්නේ 37 වෙනි ප්‍රශ්නය 2024 12/31 දින අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශයේ දැක්වන බැංකු ණය පොලී වටිනාකම. right අපි මේවා හොයාගත්තා පුතා. උද්ද ගැළපිලි වලින් අපි හොයාගෙන ආවා. අය මහන්සි වෙන්න දෙයක් නැහැ. 2024 12/31 දින අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශයේ දැක්වෙන ආදායම් ප්‍රකාශය මම පුතාලට කිව්වා ආදායම් ප්‍රකාශයට යන්නේ මොනවද? මුදලින් ගෙවුවද නැද්ද කියලා දාලා නැහැ. වර්ෂයට අදාළ මුළු වියදම් ආදායම් ප්‍රකාශය තුල යනවා. එහෙනම් මෙතන බැංකු ණය පොලී වුණේ කීයද? රුපියල් 10,000ක්. 10,000 හැදුනේ කොහොමද? රුපියල් ලක්ෂයට 10%ක් වාර්ෂිකව. ලක්ෂයට 10%ක් 10,000ක් වෙනවා. එහෙනම් ආදායම් ප්‍රකාශයේ බැංකු ණය පොලී විදිහට යන්න ඕනේ රුපියල් 10,000යි. එහෙනම් මෙතන උත්තරයක් ගන්න පුළුවන් බැංකු ණය පොලිය රුපියල් 10,000යි. ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. මේවා මේ වෙනකොටත් අපි උත්තර උඩින් හදාගෙන ඉවරයි. right 38 වෙනි එක 2024 12/31 දිනන මෙම ව්‍යාපාරයේ මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන නිවැරදි අයිතමය වන්නේ 2024 12/31 දිනට මෙම ව්‍යාපාරයේ මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන නිවැරදි අයිතම වෙන්නේ. එතකොට මූල තත්ත්ව ප්‍රකාශයේ මෙතන දීලා තියෙන අයිතම ටික මේ තියෙනවා. වත්කම් පැත්ත දීලා තියෙනවා, වගකීම් පැත්ත දීලා තියෙනවා. ඊට අමතරව අලුතෙන් වගකීමක් විදියට ආව අපිට මෙතන ගෙවිය යුතු බැංකු ණය පොලිය තියෙන රුපියල් 2,500ක්. ඒක ජංග වගකීමක් වෙනවා. ඊට පස්සේ ණයගැති ශේෂය අඩු වුණා 86,000 ඉඳලා 80,000 වෙනකල්. යෙදූ ප්‍රාග්ධනයේ අර අයිතිකරු යෙදූ බෙදාහැරීමේ රටේ වටිනාකම 7,08,ක 80,000ක් ක්ෂය වුණා. ඒතර 7,20,000ක් දක්වා අඩු වුණා. ඒතර ඕක තමයි අපේ මූල තත්ත්ව ප්‍රකාශයේ දැන් තියෙන තත්ත්වය. right අපි බලමු මොකද්ද කියන්නේ කියලා. 1 2024 12/38 2024 12/31 දිනට මෙම ව්‍යාපාරයේ මූල තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන නිවැරදි අයිතමය වන්නේ right උපචිත බැංකු පොලිය රුපියල් 10,000ක් නෙමෙයි පුතා. උපචිත බැංකු පොලිය කීයද? රුපියල් 2,500යි. right මොකද බැංකු ණය බැංකු පොලිය රුපියල් 10,000 ඒකේ රුපියල් 7,500ක් ගෙවනවා. එතකොට තව ගෙවන්න තියෙන්නේ 2,500. ඒතර උපචිත වෙන්න ඕනේ 10,000ක් නෙමෙයි 2,500. ණයගැති ශේෂය 86,000ක්. 86,000ක් වෙන්න බෑ ණයගැති ශේෂය. ඇයි ඒ? ණයගැතියන්ගෙන් බොල් ණය කපා හැරීමක් තිබ්බ රුපියල් 6,000ක්. එතකොට 86,000න් 6,000ක් අඩු වුණාම ණයගැති ශේෂය වෙන්න ඕන 80,000යි. ඒතකොට ඒකත් වැරදි. බෙදාහැරීම් වෑයම් ශුද්ධගේ 7,20,000යි. right ඒක අපි බැලුවා. මෙතන කිව්වනේ බෙදාහැරීම් වෑයම් 1,08,යි. 1,08ක 10%ක් බලපන් 80,000යි. 1,08න් 80,000ක් අඩු වුණාම 7,20,000 නම් ඒක හරි උත්තරයක් වෙනවා. ඊළඟ බැංකු ණය රුපියල් 90,000යි. බැංකු ණය රුපියල් 90,000යි කියලා නෙමෙයි කියන්නේ. බැංකු ණය පොලිය ගැන කියන්නේ බැංකු ණය ගෙවුවා කියලා බැංකු ණය වාරික ගෙවුවා කියලා මේ කොහෙවත් සටහනක්
නෑ. එහෙනම් ඒකත් වැරදි. මෙතන තියෙන බැංකු ණය මුදල ගත්තා කියලා විතරයි ඒක ගෙවුවා කියලා කතාවක් නෑ. මෙතන තියෙන බැංකු ණය පොලී ගෙවීම විතරයි. එහෙනම් ඒ උත්තරෙත් වර්ධි නැහැ. උත්තරේ වෙන්න තුන්වෙනි එක බෙදා හැරීමේ ලොර් රතේ ශුද්ධගේ 7,20,000ක් බව. හරි නේද? හරි. 39 වෙනි එක 2024 12/31 දින අවසන් වර්ෂයේ 12/31 දින අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශයේ ඇතුළත් විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් වල එකතුව අහනවා. විකිණීමේ හා බෙදා හැරීමේ මොනවද තිබ්බේ අපිට? එකක් තිබ්බ විකිණීමේ බෙදා හැරීමේ මේ බෙදා හැරීම ලොරියට අදාළ ෂෙයා රුපියල් 80000ක් තියෙනවා. එහෙනම් එතන 80000ක් තියෙනවා. ඒකත් යන්න ඕනේ බෙදා හැරීම වියදම් විදිහට. තව තිබ්බ බොල් ණය තිබ්බ කීයක්ද? රුපියල් 6000ක් තිබ්බ. එතකොට ඔක්කොම යනවා 86000ක්. මෙතන මොනවද වියදම් තියෙනවද? ගොඩනැගිලි කුලිය යන්නේ නැහැ බෙදා හැරීම වියදම් යටතේ. ඒක පරිපාලන වියදමක්. විදුලි ගාස්තු යන්නේ පරිපාලන වියදම්. ගැනුම් මේක විකුණුම් පිරිවැය තුළට යනවා. ණය පොලී යනවා. ඒක අපි යනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. මූල්‍ය වියදම් යටතේ එනවා. එතකොට මෙතන මුකුත් වියදමක් නැහැ පුතා. බෙදා හැරීමේ හා බෙදා හැරීම වියදම් වලට අදාළ මුකුත් වියදමක් නැහැ. එතකොට දැනට අපිට ගන්න තියෙන බෙදා හැරීම වියදම් විදිහට බෙදා හැරීම රතේ ෂය වෙන රුපියල් 80000යි බොල් ණය රුපියල් 6000යි. ඒ දෙක එකතුව තමයි අපිට 86000ක් විදිහට බෙදා හැරීමේ විකිණීමේ හා බෙදා හැරීම වියදම් විදිහට ගන්න වෙන්නේ 86000යි. ලේසි. අපි උඩින් හදාගෙන ආවට පස්සේ උඩ තියෙන ගැළපෙන ටික කරගෙන ආවට පස්සේ යට උත්තර ටික නිකම්ම ගන්න පුළුවන්. රයිට්. අවසාන එක 40 වෙනි ප්‍රශ්නේ 2024 12/31 දින අවසන් වර්ෂය සඳහා සැම්සන්ගේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභය. සැම්සන්ගේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභය කියලා අහනවා. රයිට්. ඒක චුට්ටක් හදන්න වෙයි. ඒක අපිත් එක්ක මාත් එක්ක හදමු. අපිට හැබැයි කලින් දල ලාභය හොයාගත්තා නේද? කලින් දල ලාභය හොයාගත්තා. දල ලාභය හොයාගත්තා නම් අපිට කීයක් දල ලාභය කියලා ආවද ව්‍යාපාරයේ? හරි. දල ලාභය 2,80,000යි. එතකොට මේ දල ලාභයට සමහර ආදායම් වෙනත් ආදායම් එකතු කරලා වියදම් ටික අඩු කරා නම් අපිට එනවා ව්‍යාපාර ශුද්ධ ලාභය. රයිට්. දල ලාභය තියෙනවා. ඊට අමතරව අපිට වෙනත් ආදායම් විදිහට කීයක් තියෙනවද? රුපියල් 80000ක් තියෙනවා. මේ විකුණු ආදායම් වලට වෙන අමතර ආදායම් කියලා රුපියල් 80000ක් තියෙනවා. එතකොට 2,80,000ට එකතු වෙන්න ඕන කීයක්ද? 2,80,000ට එතකොට එකතු වෙන්න ඕන තව 80000ක්. ඔය තමයි අපේ මුළු ආදායම වෙන්නේ ව්‍යාපාරේ. රයිට්. ඊට පස්සේ ව්‍යාපාරේ වියදම්. මොනවද වියදම් තියෙන්නේ ව්‍යාපාරේ? දීලා තියෙන වියදම් ටික ගත්තොත් එහෙම ගොඩනැගිලි කුලී ගෙවීම 30000යි. ගොඩනැගිලි කුලී 30000ක් තියෙනවා. ඊට අමතරව අපිට තියෙනවා මොනවද? විදුලි ගාස්තු විදිහට වියදම් තියෙනවා රුපියල් 60000ක්. සියලුම වියදම් ටික අඩු කරන්න එපා ආදායමේ. එතකොට ශුද්ධ ලාභ එන්නේ. අපිට ගැනුම් අපිට විකුණුම් ඒවා විකුණුම් පිරිවැය වලට ගත්තා. එතකොට ආයෙ ගන්නෙ නැහැ. ණය පොලී ගෙවීම ගෙවපු ගාන නෙමෙයි ගන්න ඕන අපි වර්ෂයට අදාළ පොලිය. ගෙවුවද නැද්ද කියලා අදාළ නෑ. වර්ෂයට අදාළ පොලිය රුපියල් 10000යි. රයිට්. වර්ෂයට අදාළ පොලිය රුපියල් 10000යි. ඊට අමතරව බෙදා හැරීමේ වෑන් රථයට අදාළ ෂය තියෙනවා රුපියල් 80000ක්. බෙදා හැරීමේ වෑන් රථයට අදාළ ෂය අපි කලින් ගත්ත නේද? රයිට්. ඊට අමතරව බොල් ණය විදිහට කීයක් තිබ්බද? රුපියල් 6000ක් තිබ්බ බොල් ණය විදිහට. එතකොට ඔන්න ඔය ටික තමයි අපේ වියදම් විදිහට මේකේ අඳුරා ගන්න වෙන්නේ. මොනවද? එකක් ව්‍යාපාර ආදායම් විදිහට ගන්න වෙනවා. දල ලාභයට වෙනත් අමතර ආදායම් ටික එකතු කරගන්න වෙනවා. එතකොට එනවා ව්‍යාපාරයේ සමස්ත ආදායම. ව්‍යාපාරයේ සමස්ත වියදම ගන්නකොට අපි මේ වියදම් වල තියෙනවා ගොඩනැගිලි කුලිය 30000යි. විදුලි ගාස්තුව තියෙනවා 60000කුයි. අපිට ගැනුම් අපිට ණයට ගැනුම් අපි ගන්නෙ නැහැ. ඒක විකුණුම් පිරිවැය තුල ඇතුළත් වුණා. ණය පොලී ගෙවීම පොලිය ගත්තට පොලී ගෙවීම ගන්නෙ නැහැ. ඒතකොට ගෙවපු ගාන අපිට අදාළ නැහැ ආදායම් ප්‍රකාශයට. මුළු මුදලම තමයි ගන්න ඕනේ. එහෙනම් මුළු මුදල වෙන්න ඕන රුපියල් 10000. ඒතකොට පොලී ගෙවීම වෙන්නේ ණය පොලිය වෙන්නේ රුපියල් 10000යි. ඊට අමතරව බෙදා හැරීමේ වෑන් රථ තියෙනවා
බෙදහැරින් වෑන්ඩ තොල්ට දා ශයාව රුපියල් 80000ක් අමතර තොරතුරු වල තිබ්බා බොල් ණය විදිහට කපා හැරීම රුපියල් 6000ක්. එතකොට මුළු වියදම ඔක්කොම තියෙනවා 30000යි 60000යි 30000 60000යි 90000යි 10000යි ලක්ෂයයි ලක්ෂයයි 186000ක් මුළු වියදම් තියෙනවා. එතකොට මුළු ආදායම තිබ්බ දල ලාභය 280000යි 280000යි අමතර ආදායම 80000යි ඔක්කොම 360000ක් තිබ්බා මුළු ආදායම. එතකොට මුළු ආදායම මුළු වියදම අඩු කරාම අපි කියනවා ශුද්ධ ලාභය කියලා. එහෙනම් මුළු ආදායම 360000යි ශුද්ධ ලාභය 186000යි. එහෙනම් 186000ක් 86000 360000න් අඩු කරාම උත්තරයක් එනවා. බලමු 4යි 5යි 5න් 8ක් ගියාම 7යි 1,74,000ක් කියලා මුළු ශුද්ධ ලාභයේ විදිහට එනවා. රයිට්? එහෙනම් මෙතන උත්තරයක් තියෙනවා ලස්සනට 1,74,000යි. මොකද්ද කරේ? ව්‍යාපාරයේ මුළු ආදායම හැවුවා. මුළු ආදායම මුළු වියදම අඩු කරා. මේකෙදි අර ආකෘතියට අනුව ගහන්න යන්න එපා. මොකද මෙතන කාලයත් එක්ක තියෙන ප්‍රශ්නයක්. එතකොට මෙතන අපි ආකෘති ගගහ ඉන්නේ නෑ මේ ප්‍රශ්න විසඳනකොට. රයිට්? ආකෘති ගගහ ඉන්නේ නෑ මුළු ආදායම හොයාගත්තා මුළු වියදම් ටික හොයාගත්තා මුළු ආදායමේ මුළු වියදම් ටික අඩු කරනවා. රයිට්? මුළු ආදායම මුළු වියදම් ටික අඩු කරාම ශුද්ධ ලාභය එනවා. එතකොට මේ MCQ කරනකොට අර ආදායම් ප්‍රකාශය ආකෘතියට යන්න එපා පුතා. එතකොට අපේ ටයිම් එක සම්පූර්ණයෙන්ම වේස්ට් වෙනවා. එතකොට අපි හැම වෙලෙම බලන්න ඕනේ ටයිම් එක ඉතුරු කරගෙන ආපහු මුල ඉඳලා බලාගෙන යන ප්‍රශ්න 40ම මොනවා හරි මට මිස් වුණාද කියලා. රයිට්? ඒතොර එහෙම තමයි හොඳට මතක තියාගන්න පුතා MCQ 40න් 40ම ගන්න පුළුවන්. රයිට්? 40න් 40ම ලකුණු ගන්න පුළුවන්. රයිට්? එතකොට මේකේ උත්තරය ආවේ උත්තරය අංක 2 ව්‍යාපාර ශුද්ධ ලාභය රුපියල් 1,74,000. රයිට්? එහෙනම් හරි නේද? උත්තර ටික දාගන්න පුතාලා වැරදිච්ච තැනක් තියෙනවනේ උත්තර ටික දාගන්න. මම ආපහු උත්තර ටික රවුන්ඩ් කරගෙන යන්න. එතකොට මේකේ උත්තරේ මේක 40ට උත්තරේ 2 39ට 3 38ට 3 37ට 3 36ට 1 35ට 3 34ට 4 රයිට්. ඕක තමයි අපි කරේ. ඒකයි මම මුලින් ඉඳලා කිව්වේ පැන්සලක් පාවිච්චි කරන්න කියලා. පැන්සලක් පාවිච්චි කරොත් අපිට මේ වැඩේ ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන්. මම මේ පුතාලා බලන්න මේ සර් මේක ලියනකොට සමහර දේවල් ඉස්සරහින් ලියා ගත්තා. මේ පුතාලාත් ওই විදිහට ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය කරුණු එතනින්ම ඉස්සරහින් ලියා ගන්න උත්සාහ කරන්න. එතකොට ගාන අලුතෙන් හදා දඟලන්න ඕනේ ගණන් අගයන් වරදින්නේ නැහැ මිස් වෙන්නේ නැහැ අපිට සම්පූර්ණ උත්තරයක් ගන්න පුළුවන්. රයිට්? එතකොට පුතේ ඕක තමයි අද පේපර් එකේ කතාව කරේ. එතකොට මම 2024 25 පේපර් එකේ MCQ 34 ඉඳලා 40 දක්වා MCQ 7ක් කරා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා 2023 පේපර් එකේ 34 ඉඳලා 40 දක්වා ඊළඟ වීඩියෝ කරන්න. ඒ වගේ මම 2015 වෙනකම් 2024 ඉඳලා 2015 වෙනකල් මම කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට ප්‍රශ්න අංක 34 සිට 40 දක්වා ප්‍රශ්න ටික. රයිට්? එහෙනම් තේරුණා කියලා හිතනවා පුතාලා. තේරුණ නැත්නම් කමෙන්ට් එකක් දාලා තියන්න. මම ආපහු චෙක් කරලා ඊළඟ වීඩියෝ එකේදී හරි ඒක පුතාලා නොතේරෙන තැනක් තිබ්බොත් අදාළ කෑල්ල අරන් මම කතා කරන්න. රයිට්? එහෙනම් ওই ටික තමයි අද කතා කරන්න තියෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් මම 2023 පේපර් එක දාන්නම්. රයිට්? එහෙනම් සුබ දවසක් හැමෝටම.